දැන් නැගිටලා මූණ හේදරත් පස්සේ තමයි මට හිතුනේ vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මම දවස මගේ ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක තමයි මම අද අදන් යන්නේ. කොණ්ඩ පීරලා ලිප්ස්ටික් ගාන මට එච්චර සෙට් වෙන්නේ නැහැ. අද ටිකක් මැස්ස වගේ. මම දිගට ඇඳලා ටිකක් සීතල නිසා. ඉතින් මේක තමයි මගේ අද ඇඳුම. උදේම බුදු පහන තියලා ගෙදරින් එළියට පහින්න තමයි හදන්නේ. ඒක මං අනිවාර්යයෙන්ම කරන වැඩක්. ඊළඟට බස් එකේ තමයි ඉතින් මට යන්න වෙන්නේ ටිකක් දුර යන්න තියෙන නිසා. ඉතින් බස් එකෙන් බැස්සම මෙන්න මෙහෙම තමයි මට පේන view එක. අද මුහුද පුදුම සැරයි. ඔයාලා මේ තැන දන්නවනම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා ගාල්ල පැත්තට එහෙම යද්දිම අතරින් ඉඳන් අනිවාර්යයෙන්ම මෙතන දැකලා නැති වෙන්න විදියක් නෑ. මෙතන දැකලා තියෙනවානේ. ඉතින් චූටි පොද වැස්සකුත් ආවා. ඉතින් මම එහෙම ගියා. මෙන්න මේ જાතිය සෙරෙප්පු දාන ළමයි මට කියන්න බලන්න මේක දාන්න එක ලේසිද කියලා වැස්ස දවසට. ඉතින් මම මේ මල් කඩාගෙන යන්නේ මගේ ඔෆිස් එකෙත් තියෙනවා ගණදෙවි පිළිමයක්. එයාලා ගණදෙවිය තමයි අදහන්නේ. සරස්වතී දෙවියෝ එහෙම තමයි අදහන්නේ. එයාලා බුදුදහම අදහන්නේ නැහැ. ඉතින් එයාලට තියන්න හැමදාම මම මෙතනින් මේ කහපාට මල් කඩාගෙන යනවා. බලන්නකො මල් ගොඩක් තියෙනවා මෙතන. මාර ලස්සනයි. ඉතින් මේ තියෙන මගේ ඔෆිස් එක. අද නම් ටිකක් වැස්ස දවසක් වටපිටාවම අඳුරුයි. ඉතින් මම එතනත් මල් ටික ලස්සනට හරි ගස්සලා පූජා කරන්න ලේස්ති කරා. ඉතින් මම ගාථා එහෙම මොනවත් දන්නේ නැති වුණාට මං හරි ආසාවෙන් කරන වැඩක් මේක. පිහදාලා අස් කරලා පහන තියලා ඉතින් එහෙම තමයි මං ඔෆිස් එකේ වැඩ පටන් ගන්නෙ. මම ඊළඟට පෙන්වන්න හදන හඳුන් කූරු එක එයාලා ඉන්දියාවලින් ගෙනාවු හඳුන් කූරු එකක්. මේක නම් මාර සුවඳයි. මම හැම පිළිමයකටම මම මේ හඳුන් කූරු එක අල්ලනවා. පුදුම සුවඳක් මේ හඳුන් කූරු එකේ තියෙන්නේ. මන් දන්නේ ලංකාවේ හඳුන් කූරු වගේ නම් නෙවෙයි. මේක මාරම සුවඳයි. මම ඉතින් ගණදෙවි පිළිමෙට ඊට අමතරව මෙතන බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් තියෙනවා. ඉතින් මම ඒ පිළිමෙට සහ සරස්වතී පිළිමෙටත් මං අනිවාර්යයෙන්ම සුවඳ දුම් අල්ලනවා. ඔන්න ඊට පස්සේ තමයි මම ඔෆිස් එකේ වැඩ කරන්න පටන් ගන්නෙ. හිමීට මේස ටිකක් අස් කරලා වැඩ පටන් ගත්තා මම. අද එච්චර ලොකුවටම වැඩ තිබිච්ච දවසක් නෙමෙයි. මේ දවස්වල ඇත්තටම වැඩ ටිකක් අඩුයි. ඔන්න ඉතින් මගේ කැමරා එක හෙල්ලෙන්න ගත්තා. ඔයාලා හිතයි මේක භූමිකම්පාවක් කියලා. නෑ මගේ කැමරා එකේ තියෙන අවුලක්. ඉතින් හරියටම වෙලාව 10 වෙද්දී මම යනවා මගේ කොෆි එක හදාගන්න. ඔෆිස් එකට ඇවිල්ලා මම කරන්න කැමතිම දේවල් වලින් එකක් තමයි මගේ කොෆි එක හදාගන්න. ඉතින් මම උදේට සාමාන්‍යයෙන් කාලා එන්නේ නැහැ. මෙතනදී තමයි කොෆි එකක් හදාගෙන මොන හරි ෂෝට් ඊට් එකක් කන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම ෂෝට් ඊට්ස්ම තමයි කන්නේ. උදේට බත් නම් කැවෙන්නෙම නැති තරම්. ඉතින් කොෆි එකක් හදාගෙන විනාඩි 10ක් 15ක් විතර මම චූටි බ්‍රේක් එකක් ගන්නවා. අද නම් මම කන්නේ මාළු පාය එකක්. කොෆි එක නම් පුදුම රසනේ. බලන්නකෝ මං කඩ පුච්ච ගන්න හැටි කොෆි බොන්න ගිහිල්ලා. ඊළඟට මම තව ගත්ත මෙන්න මේ එග් බන් එක. මේකත් මාර රහයි. මම මාර කැමතියි මේකට. ඉතින් මේ දෙක කාලා ඊළඟට මම ආයෙත් වැඩ කරන්න ගත්තා. ඊළඟට අපේ ලන්ච් බ්‍රේක් එක 1 hour දෙනවා අපිට. ඉතින් මං ඒ වෙලාවේ කෑම කාලා ඉවර වෙලා මෙන්න මේ පොත කියෙව්වා. පොතේ නම තමයි How to Kill Men.
ඉතින් අපේ ඔෆිස් එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි අපිට ලන්ච් බ්‍රේක් එකේ කැමති නම් පොඩ්ඩක් නිදා ගන්න පුළුවන්. එයාලා මෙන්න මේ වගේ රූම් එකක මෙට්ට දෙකක් දාලා තියෙනවා. ඉතින් ලොකු ස්ටාෆ් එකක් නැති හින්දා නිදා ගන්නත් අපිට පුළුවන්. ඊට පස්සේ මම හවස 5 වෙද්දී ඔෆ් වෙලා පයින්ම ගියා බස් හෝල්ට් එකට. මම බස් එකේ තමයි අද ගෙදර යන්නේ. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාලා මෙන්න මේක හැදුවා. මේක ස්මෑෂ් පොටැටෝ ඇන්ඩ් ක්‍රීමි චිකන් කියලා තමයි තිබුණේ. අවුලක් නැ මේක රහට ආවා. ඊට පස්සේ මම නයිට් ටයිම් රූටින් එක කරලා මම නිදාගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම මෙතන කියන්නේ ඒක මගේ මූණේ තියෙන white heads black heads වලට එහෙම මාර හොඳයි කියලා රැයට ගාලා නිදා ගන්න එක. ඉතින් මම මේක විතරයි ඇත්තටම රැයට යූස් කරන්නේ. මේක තමයි මම යූස් කරන්නේ. මේක ඇත්තටම ඉවරයි. ඉවර වෙලා තියෙන්නේ මේ මම මේකට මාරාස මේක ස්පයිසිලන් එක සුවඳත් එක්ක. මේක ජැස්මින් සුවඳක් එන්නේ. ඒ හින්දා මම මේකට කැමතියි. මම මේක අතට චුට්ටක් දාලා නිකන් මේ මූණේ දාලා මම ඇස් වටේ එහෙම ගන්නෑ. අර ෆ්‍රෙෂ් ගතිය සහ මේ ජැස්මින් සුවඳ මම මාර මාසයි. ගාලා මම දැන් නිදා ගන්නවා. ඉතින් මගේ vlog එක බලුවට හැමෝටම thank you. ඊළඟටම videos බලන්න මාව follow කරලා තියාගන්න. bye.